අද අපේ කතාව සිලී සබුරෝ එහෙම නැත්නම් මෝඩ සබුරෝ. මේකත් ජපන් කතාවක්. කාලෙකට කලින් ජපානයේ ගොවිපොළක හිටියා පිරිමි ළමයෙක්. එයාගේ නම සබුරෝ. ඒත් එයා නිතරම මෝඩ දේවල් කරපු නිසා මිනිස්සු එයාට කිව්වේ මෝඩ සබුරෝ කියලා. එයාට එකවර මතක තියාගන්න පුළුවන් වුණේ සහ කරන්න පුළුවන් වුණේ එක දෙයක් පමණයි. සබුරෝගේ අම්මයි තාත්තයි එයා ගැන ගොඩක් කනස්සල්ලට පත් වෙලා හිටියා. නමුත් වයසින් වැඩෙද්දී එයා බුද්ධිමත් වෙයි කියලා එයාලා බලාපොරොත්තු වුණා. ඒ නිසා හැම විටම දෙමව්පියන් එයා ගැන ඉතාම ඉවසිලිවන්ත වුණා. දවසක් සබුරෝගේ තාත්තා සබුරෝට මෙහෙම කිව්වා. සබුරෝ මට අද කුඹුරේදී ඔයාගේ උදව් ඕන වෙනවා. ඒ නිසා අලපාත්තියට ගිහින් අල උගුල්ලන්න. ඊළඟට ඒවා පරිස්සමෙන් බිම අතුරලා ආවේ වේලෙන්න අරින්න. මට තේරෙනවා තාත්තේ කියපු සබුරෝ උදැල්ල උරහිසේ තියාගෙන අලපාත්තියට ගියා. සබුරෝ අලහරින්න ඉද්දී එයාගේ උදැල්ල පොළවේ වැල්ලිලා තිබුණු දෙයක වැදුනා. ඉතින් සබුරෝ ගැඹුරට හාරලා එතන වල දාලා තිබුණු කලයක් හොයාගත්තා. ඒක ඇතුලේ තිබුණේ රත්තරන් කාසි ගොඩක්. තාත්තා කියනවා මම දේවල් හාරලා අවුවේ වේලන්න තියන්න ඕනේ කියලා. සබුරෝ තමාටම කියාගත්තා. ඒ නිසා එයා ඊට පරිස්සමෙන් රන් කාසි ටික බිම ඇතිරුවා. එයා ගෙදරට ගිහින් අම්මටයි තාත්තට මෙහෙම කිව්වා. මට රන් කාසි කලයක් හම්බුණා. මං ඒවා අවුවේ වේලෙන්න අතුරලා යාවේ. මේක අහපු සබුරෝගේ අම්මයි තාත්තයි ඉතා පුදුමයට පත් වුණා. එයාලා එවෙලෙම නැවත අර්තාපල් පාත්තියට දුවගෙන ගියා. ඒ වෙද්දි කවුරුන් හෝ ඒ කාසිය අරගෙන ගිහින්. එක කාසියක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඊළඟ වතාවේ මේ වගේ දෙයක් හම්බුනම ඉතා පරිස්සමෙන් ඔතාගෙන ගෙදර ගෙන්න අමතක කරන්න එපා. ඊළඟ දවසේ සබුරුට පාත්තියේදී ගඳ ගහන බළලෙක් අහු වුණා. ඉතින් සබුරෝ ඌව ඉතා පරිස්සමෙන් ඔතාගෙන ගෙදරට අරගෙන ආවා. තමන්ට කියපු දේ හරියටම කළ එක ගැන හරිම ආඩම්බරයකින් සබුරෝ ආවේ. ඒත් සබුරෝගේ තාත්තා සබුරෝට එදත් කිව්වේ ඔච්චර මෝඩ වෙන්න එපා. ඊළඟ වතාවේ මේ වගේ දෙයක් හම්බුනම ඒක ගඟකට විසික් කරලා දාන්න කියලායි. එදා සබුරෝ පාත්තිය උදුළු ගාද්දී විශාල ගස් මුලක් හම්බුණා. හොඳටම කල්පනා කළ එයාට මතක් වුණේ ගඳ ගහන බළලා ගැන තාත්තා කියපු දේ. ඒ නිසා එයා ගස් මුල අරගෙන ගඟට විසික් කළා. එවිට මේ ඇසලින් යමින් සිටි අසල්වැසියෙක් ඔය වගේ වටිනා දේවල් විසික් කරන්න එපා. ඒ ගස් මුල හොඳ දරටියකට ගන්න තිබුණානේ. ඔහොම දෙයක් හම්බුනාම කෑලි වලට පල්ලා ගෙදර ගෙනියන්න කියා කිව්වා. හරි මට තේරුණා කියපු සබුරෝ ආපහු ගෙදරට යන්න පටන් ගත්තා. අතරමඟදී සබුරෝට පාරායිනේ කවුරුන් හෝ දමා ගියපු තේ පෝච්චියක් සහ තේ කෝප්පයක් හමු වුණා. මෙන්න වටිනා දෙයක් කියපු සබුරෝ උදැල්ලෙන් ගහලා තේ පෝච්චිය සහ තේ කෝප්පේ කුඩා කෑලි වලට කඩලා දැම්මා. ඊළඟට ඒ කෑලි ටික ඔක්කොම එකතු කරගෙන ගෙදරට අරන් ගියා. අම්මේ බලන්න මම හොයාගෙන ගෙදර ගෙනාපු දේ කියපු සබුරෝ අම්මට තේ පෝච්චිය සහ තේ කෝප්පේ කැඩුණු කෑලි ටික පෙන්නුවා. අනේ දෙවියනේ සබුරෝගේ අම්මා කිව්වා මේ මාමල්ද තාත්තට දවල් කෑම එක ගෙනියන්න දුන්න අලුත්ම තේ පෝච්චියයි තේ කෝප්පයයි. පසුදා සබුරෝගේ තාත්තා යාම එයාට කිව්වා තමුන් කරන හැම දෙයක්ම කරන්නේ වැරදි විදියට. අපි අද කුඹරට ගිහින් වැඩ කරනවා. ගෙදර ඉඳලා ගෙදර බලා ගන්න. ඉතින් එයාලා සබුරෝව ගෙදර තනියම දාලා ගියා. මිනිස්සු මට මෝඩ සබුරෝ කියන්නේ ඇයි කියලා මට ඇත්තටම තේරෙන්නේ නැහැ. සබුරෝ තමාටම කියාගත්තා. මිනිස්සු මට කරන්න කියන දේ මම හරියටම කරනවා.